හෙලෝ එවරිවන් අද අපි යන්නේ රසමරස මස් කරි එකක් හදාගන්නේ කොහොමද කියලා බලන්න. හරි. ඒකට අපිට ඕන කරන දේවල් තමයි මස් ග්‍රෑම් 250ක් විතර ගන්න ඕනේ. රම්පේ කරපිංචා සුදුලූණු ඉඟුරු සුදුලූණු තලාගත්තු උළුහාල් ගම්මිරිස් කුඩු කරලා බී ලූණු කොච්චි කුරුඳු ඕනේ. ඊට අමතරව අපිට ඕනේ පොල් කිරි කෝප්පයක්. අපි බලමු මේ කරි එක කොහොමද හදාගන්නේ කියලා. මුලින්ම තාච්චියක් ලිපේ තියාන ඒක රත් වෙන්න දීලා මිරිස් කුඩු තේ හැඳි දෙකක් විතර එකතු කරගන්නවා. ඊට පස්සේ ඒකටම 3-5 තේ හැඳි දෙකක් විතර දාගෙන හොඳට ඒ ටික බැදෙනකන් කලවම් කරගන්නවා. මෙතනදි කියන්න ඕන ගොඩක් මේ ටික බැද ගන්න යන්න එපා. 3-5 ටික ගොඩක් රත් වුනහම තිත්තරහ ගහන්න පුළුවන්. ඊට පස්සේ මේ මිශ්‍රණය අපි මස් එකට හොඳට කලවම් කරගන්නවා. ආයෙත් තාච්චිය ලිපේ තියලා ඒකට තෙල් ටිකක් දාලා ඒක රත් වීගෙන එනකොට අපි අර කපාගත්තු ඉඟුරු සුදුලූණු ගම්මිරිස් කුඩු ටික රම්පේ කරපිංචා ඒ ඔක්කොම ටික ආයෙ දාලා මේක රන්වන් පැහැවෙනකම් බැද ගන්නවා. ඊට පස්සේ අපි අර හදාගත්තු චිකන් එක ඒ ඔක්කොම ටික දානවා. මේ ටික දැන් රන්වන් පැහැවිගෙන එනවා පේනවනේ. මෙන්න මේ වෙලාවේදී පොඩ්ඩක් අපි කලවම් කරගන්නවා. චිකන් ටිකත් එකතු කරගන්නවා. හරි. ඊට පස්සේ මේ මස් ටිකට අපි වතුර කෝප්පයක් විතර එකතු කරගන්නවා. ඊට පස්සේ ලුණුත් අනිවාර්යෙන් මතක් කරලා මෙතනදී දාගන්න අවශ්‍ය ප්‍රමාණයට දාගෙන වහලා ටිකක් තැම්බෙන්න තියලා මේ පේන්නේ විනාඩි 5කට පස්සේ. මෙන්න මේ වෙලාවේදී තමයි අපි අර මේ පොල් කිරි කෝප්පේ එකතු කරගන්නේ. ඉතින් මෙන්න මේ විදිහට දැන් මේකත් විනාඩි 5ක් විතර තව තැම්බෙන්න දීලා මද ගින්දරේ තඹ ගන්න ඕනේ නැත්නම් මස් වල ඇතුලේ තැම්බෙන්නේ නැති නින්දා. ඊට පස්සේ මෙන්න මේ වගේ ඔයාලටත් හදලා බලලා මොනවා හරි එක try කරන්න පුළුවන්. ඉතින් මේ රසම රස මස් කරි එක ඔයාලත් අදම try කරලා බලන්න.